හායි යාළුවනේ. ඔන්න ඉතින් මහා කන්නේ කුඹුරු වැඩ පටන්ගෙන තියෙන්නේ. ඉස්සර වගේ නම් ලොකු කරදරයක් නෑ දැන්. ට්‍රැක්ටර් එකෙන් මුලින්ම හානවා. ඊට පස්සේ ට්‍රැක්ටර් එකෙන්ම පෝරු ගානවා. පස්සේ පෝරු ලෑල්ලෙන් කාණු දාලා ලියද ටික හදාගෙන වීහින්න තමයි තියෙන්නේ. කියන තරම්ම ලේසිත් නෑ ඉතින්. ඉස්සර නම් ගොඩක්ම අපේ පැතිවල අත් ට්‍රැක්ටර් එකෙන් තමයි මේ වැඩ වුනේ. ලොකු ට්‍රැක්ටර් එකෙන් මේක කරන එක ගොඩක් පහසුයි. ඒ වගේම ගොඩක් අඩු කාලයක් තමයි යන්නේ. ඉතින් ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා ලොකු ට්‍රැක්ටර් එකෙන් මේ වැඩ ටික කරන්න. කොහොමද හරවන්නේ? කොහොමද හරවන්නේ? කොහොමද? මං දන්න තරමින් කුඹුරක ගොයම් හිටවන ක්‍රම දෙකක් තියෙනවා සහ වපුරන ක්‍රමයක් තියෙනවා. මේ අතරින් අපි භාවිතා කරන්නේ වපුරන ක්‍රමය. මං අනිත් ක්‍රම දෙක ගැනත් ඔයාලට ඉස්සරහදී කියන්නම්. මේකට කියන්නේ වී අත් ගහනවා කියලා. මේ පැලවෙන්න දාපු වී මුල් ඇදලා තියන්නේ. එතකොට මුල් ඇදුනට පස්සේ වී අත එකින් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ අතින් ඒව ලිහිල් කරගන්න එක තමයි කරන්නේ. ඔන්න ඉතින් දැන් තියෙන්නේ මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ වී වපුරන්න තමයි. මෙන්න මේ විදියට කොනක ඉඳලා වී ඉස්ස ගැනීම කරනවා. මේකට තමයි වී වපුරනවා කියලා කියන්නේ. එතකොට මං ඔයාලට තව කිව්වනේ වී හිටවන ක්‍රම දෙකක් තියෙනවා කියලා. ඒකේ පළවෙනි ක්‍රමය තමයි වී තවන් දානවා. එතකොට සාමාන්‍ය ප්‍රමාණයට ගොයම් ගහ උස වුණාට පස්සේ වර්ධන වුණාට පස්සේ පඳුරක් විදිහට අරගෙන ගිහිල්ලා කුඹුරේ පැල කරනවා. ඉතින් අනිත් ක්‍රමය තමයි පැරෂුට් ක්‍රමය කියන්නේ. ඒකෙදි වෙන්නේ තවන් තැටි තියෙනවා. පැරෂුට් තැටි කියලා තමයි ගොවින් එක අඳුන්වන්නේ. ඒක අරගෙන ගිහිල්ලා මොන හරි මාධ්‍යයක්, ඒ කියන්නේ රෝපණ මාධ්‍යයක් ඒ තැටිවල පුරවලා ඒ තැටියේ බීජ පැල කරගන්න. ඒ විදිහට පැලවුණු ගොයන් ගහ උඩට ඇද්දම අර තවන් තැටියේ තියෙන රෝපණ මාධ්‍යයත් එක්කම ගැලවිලා එනවා. ඊට පස්සේ අර රෝපණ මාධ්‍යයත් එක්කම ගොයම් පැල ටික මඩට විසි කරනවා. ඒ විදියට සමාන දුරක් තියෙන විදියට අර ගොයම් පැල ටික විසි කරනවා. ඕක අර පැරෂුට් එකක් වගේ වැටෙන්නේ. අන්න ඒ නිසා තමයි පැරෂුට් ක්‍රමය කියලා කියන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.